වශයෙන් අනුරාධපුර Hi everyone, good morning. Welcome back to my YouTube channel. ඉතින් ගොඩක් දවසකින් තමයි vlog එකක් අරන් එන්නේ. අද මයි පළවෙනි අද පොයේ දවසක්. මේ දවස් ටිකේම ඔෆිස් එකේ වැඩයි, එතකොට කැම්පස් එකේ වැඩයි, සබ්මිෂන්ස් ගොඩක් තිබ්බා. ඒ දේවල් එක ටිකක් බිසි වෙලා හිටියේ. කොහෙවත් යන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා අද ගෙදර ඉන්න දවසේ පන්සල් යන්න ඕනි කියලා. මම රෙඩි වෙලා ඉන්නේ. This is my outfit. අපි යන්නේ රිදී විහාරයට. අපි එහෙනම් යමු. මම යන මග ඔයාලව හම්බ වෙන්නම්. Hi කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා හිතනවා. අද මම රිදී විහාරයට යනවා. මේ vlog එක කරේ නම් මම පළවෙනිද තිබ්බනේ පොය දවසක්. ඉතින් එදා තමයි vlog එක කරේ. හැබැයි මට edit කරන්න time එකක් තිබ්බනේ. ඉතින් දැන් තමයි vlog එක upload කරන්නේ. වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝටම ගොඩක් thanks. ඒ වගේම ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. අපිට රිදී විහාරය ටිකක් ළඟයි. සාමාන්‍ය යන්න විනාඩි 40ක් වගේ යන්න ඇති. ඔය යත්තේ මෙන්න මේ view එක තමයි මට පේන්නේ. හරිම ලස්සනයි. වීඩියෝ එකට පේනකට වඩා ගොඩාක් ලස්සනට ඇත්තටම දකිද්දි පේනවා. වැඳලා එළියට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකකුත් කාලා අපි එහෙමම එන්න පිටත් වුණා. රිදී විහාරයෙන් පල්ලහැට එන පාරේ මගදී අපිට හම්බුණා ලස්සන චූටි ස්පොට් එකක්, රොටි කඩයක්. ඉතින් අපි හිතුවා එතෙන්ට ගිහිල්ලා මොනවා හරි කන්න ඕනේ කියලා. මෙන්න මේ කෑම ටික තමයි අපි ගත්තේ. ඒ කෑම ඇත්තටම රසයි, එහෙම කියන්න වරදක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි ආයෙ එන්න පිටත් වුණා. කොහොම හරි එන මග මම කුරුණෑගල පැත්තට ආරවන්නද කෙලින්ම මාතලේ පැත්තට ගිහින් අන්තිමට හරි පාර හොයාගන්න ආයෙ කිලෝමීටර් ගාණක් ආපස්සටත් එන්න වුණා. කොහොම හරි අද vlog එක මෙතනින් ඉවරයි. vlog එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් thanks. Bye.